ඉස්සලාම අපි ටෙක්ස්ට් එක දාගත්තට පස්සේ ට්‍රාන්ස්ෆෝම් ටූල් එක දාගන්න ඕනේ. ඉෆෙක්ට්ස් වලට ගියා. ට්‍රාන්ස්ෆෝම් කියන ඉෆෙක්ට් එක ඇදලා දාගත්තා. ඊට පස්සේ ඉස්සලාම අපි පොසිෂන් එක සිලෙක්ට් කරගන්නවා. මෙතන පොසිෂන් එක සිලෙක්ට් කරගන්නලාලි මෙයා පොඩ්ඩක් පාතර කියනවා. 560ක්. නැත්නම් තව පොඩ්ඩක් පාතර කියනත් කමන්න අපි හොඳට තේරෙන්නේ 570ක් දාමු. දැන් මේ පාතර තියෙන අපි පොසිෂන් එකේ මේ key frame toggle එක on කරනවා. ඊට පස්සේ shift බාගෙන අපි මේක සිලෙක්ට් කරලා ඉන්න shift බාන දකුණු පැත්තේ arrow කීය 4 පාරක් ඔබනවා. 1 2 3 4 කියලා. ඊට පස්සේ මේක අපි පොඩ්ඩක් zoom in කරගන්නවා. shift බාන දකුණු පැත්තේ arrow කී එක එබුවම නැත්නම් වම් පැත්තේට හරි යනවා නම් වෙනස තමයි 5ක් frames තමයි පැන යන්නේ. අපි frames 20ක් යන්න ඕන නිසා තමයි එහෙම කරේ. ඊට පස්සේ ආයේ මෙතන දැන් ඉස්සලා හිටපු ගානටම ගන්න මේ ක්ලික් කරනවා. ඒතර ඔයා දකින්න ඇති දැන් මේ ප්ලේ කරා මෙයා මෙහෙම හිටපු ගානට එනවා. ඊට පස්සේ මේක right click කරලා ease in එබුවා මේක right click කරලා ease out එබුවා. ඊට පස්සේ මෙතන පොඩි drop down එකක් වල පේනවා. මේකෙන් අපි මේක පාදට අරගෙන මෙන්න මෙතන තියෙන පොඩි මේ බා එක මෙහෙම ඇදලා මේ අයිනට ගන්නවා. ඊට පස්සේ මෙන්න මේක මෙන්න මෙහෙම හදා ගන්නවා. මේකෙන් තමයි ප්ලේ කරාම ස්මූත් උඩට ඉෆෙක්ට් එක එනවා. අපිට පස්සේ අර මෙහෙම බොඳ වෙලා වගේ යන ඉෆෙක්ට් එක දාගන්නේ මෙතන තියෙන opacity. අපි මේක අතන පටන් ගන්න ඕන බිඳුවෙන්. දැන් අපි බිඳුව දාලා මෙතන දෙනවා අපි key frame එක. බිඳුවෙන් පටන් ගන්න කියලා කියනවා. ඊට shift බාගෙන දෙකක් යනවා. ඊට පස්සේ මෙතන දෙනවා අපි 100. 100 දුන්න ගාම මේක on වෙනවා වගේ ඉෆෙක්ට් එකක් එනවා. ඊට පස්සේ ස්පේස් එක බොවම වඩ පේන ඇති මේක එහෙම වෙනවා. මේක තමයි ස්මූත් ඇනිමේෂන් එක දාගන්නේ ලොකු ටෙක්ස්ට් එකකට නම් ඒ කියන්නේ වචන තුනක් තියෙන එකට නම් මේ තුන වෙන වෙනම එන්න ඕන නම් අපි ඉස්සලාම මේ තුන ඩුප්ලිකේට් කරගන්නවා. ඊට පස්සේ frames අපි යමු 1 2 3 4 5. 5ක් විතර ගිහිල්ලා මේ ඉස්සර දාගන්න. තව 5ක් යනවා. shift බාගෙන arrow keys වලින් 1 2 3 4 5. ඒ කියන්නේ frames 25ක් තමයි යන්නේ. 5ක්. ඊට පස්සේ වල පේන ඇති පල්ලෙන් පේන ඇති තුනක් මෙහෙම උඩට යනවා. ඊට පස්සේ මේ තුනම සිලෙක්ට් කරලා අපි crop effect එක දාගන්නවා. අපි කරන්න යන්නේ පළවෙනි එකේ ස්මූත් එක විතරක් එන්න, දෙවෙනි එකේ අමු කියන කැලෙන්න, තුන්වෙනි එකේ edits කියන කැලෙන්න. ඒතකොට නිකන් තුන වෙන වගේ තමයි පේන්නේ. අපි ඉස්සරහම ස්මූත් කියන පළවෙනි එකේ ස්මූත් අමු edits කියන පළවෙනි එකේ අමු edits කියන ටික crop කරගමු. right පැත්තෙන් වැඩි කරලා ස්මූත් ඉතුරු වෙන විතරක් ගත්තා. ඊට පස්සේ යනවා අපි දෙවෙනි එකට. මේකේ අපි අමු විතරක් එකතු වෙන්න පල්ලෙන් වඩ පේනවා කැපිලා යනවා. අමු ඉතුරු වෙනවා. රයිට් එක ඇදලා ගත්තා. අමු ඉතුරු වෙනවා. ඊට පස්සේ අන්තිම වෙලාව යනවා අපි එඩිට්ස් එක විතර ඉතුරු කරන් ලෙෆ්ට් එක වැඩි කරලා දානවා. මේකේ එඩිට්ස් එක විතර එකතු වෙනවා. ඊට පස්සේ අන්තිම වෙලාව ප්ලේ කරාම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. පාඩම් ස්පීඩ් වැඩි කරගන්න ඕන නම් මේ ඇනිමේෂන් එකේ 1 2 3 තුනකට විතර දාලා shift බාන 1 2 3 ඔහොම දාගන්න පුළුවන්. ඔහොම තමයි ස්මූත් ටෙක්ස්ට් ඇනිමේෂන් එක දාගන්න Premiere Pro ඇතුලේ. ඔයා මොකක්ද ටැග් ගාලා ඉගෙන ගත්තා නම් ඔබ subscribe එක දාලා support එක දෙන්න. ජය වේවා.